ඔන්න දරුවනේ අද අපි එකතු වෙන්නේ අපි ලක්වැසිය පාඩමේ දෙවැනි කොටසත් එක්ක. ඉතින් අපි බලමු මොනවද අපි අද ඉගෙන ගන්න කියලා. අපි මුලින්ම විවිධ පෙරහැර පිළිබඳ තොරතුරු මොනවද කියලා බලමු. දළදා පෙරහැර වම්දාන්ත ධාතුන් වහන්සේට උපහාරයක් පිණිස පවත්වනු ලබයි. අගෝස්තු මාසයේදී මහනුවරදී පවත්වනු ලබයි. දේශීය නර්තන ගායන දක්නට ලැබේ. මිහිඳු පෙරහැර මිහිඳු හිමියන් අපේ රටේ බුදුදහම රැගෙනීම සිහිවීම සඳහා මිහිඳු හිමියන්ට උපහාරයක් පිණිස පවත්වනු ලබයි. ජුනි මාසයේ විවිධ දිස්ත්‍රික්කවල පැවැත්වේ. දේශීය නර්තන ගායන දක්නට ලැබේ. කතරගම පෙරහැර කතරගම දෙවිඳුන් හා වල්ලියම්මා අතර මංගල උත්සවය සිහිපත් කිරීම සඳහා පැවැත්වේ. මෙය ජූලි මාසයේ කතරගමදී පැවැත්වේ. දේශීය නර්තන ගායන මොණර කාවඩි නැටුම් මෙහි ඇතුළත් වේ. ඊළඟට අපි බලමු විවිධ ජාතීන් හා ආගම් අතර තම අනන්‍යතාවය පිළිබිඹු කරන ලක්ෂණ දැකිය හැකි අවස්ථා කිහිපයක්. දළදා පෙරහැර, මිහිඳු පෙරහැර, වේල් පෙරහැර, කතරගම පෙරහැර, මිලාදුන් අබිනායකතුමාගේ උපන්දිනය සැමරීම, කතෝලික බැතිමතුන්ගේ දේවස්ථාන මංගල්‍ය, කැරොල් ගීත සංදර්ශන වැනි අවස්ථා දැකගත හැකිය. දුවේ පුතේ අපේ රටේ ජීවත් වන ප්‍රධාන ජාතීන් 4යි. ඒ තමයි සිංහල, දෙමළ, මුස්ලිම් බර්ගර්. සිංහල, දෙමළ, මුස්ලිම් බර්ගර්. දැන් අපි විවිධ ජාතීන්ගේ ආහාර පාන කතා කරමු. සිංහල කිරිබත්, මුං කැවුම්, කොණ්ඩ කැවුම්, වැලි තලප. දෙමළ තෝසේ, සාම්බාරු හොදි, ඉඩ්ලි, ලඩ්ඩු, උළුදු වඩේ, මුරුක්කු. මුස්ලිම් බුරියානි, පරාටා, වටලප්පන්, බූන්දි, රට ඉඳි, බර්ගර්, ලම් රයිස්, කේක්, පැටිස්, රෝල්ස්, කට්ලට්. ඊළඟ මාතෘකාව තමයි අපේ රටේ ජීවත් වන ප්‍රධාන ජාතීන්ගේ ඇඳුම් පැළඳුම්. අපි මුලින්ම බලමු සිංහල ජාතීන්ගේ ඇඳුම් පැළඳුම් මොනවද කියලා. සිංහල පුරුෂ ජාතික ඇඳුම. ජාතික ඇඳුමටම අපි ආර්ය සිංහල ඇඳුම කියලාත් කියනවා. සිංහල ගැහැණු බෝරිච්චි අත්යදු හැට්ටය සහ ඔසරිය. දෙමළ ජාතීන් පිරිමි අය අඳින්නේ වේටිය හා බැනියම. ගැහැණු අය ඉන්දියානු සාරිය හා අත්දිග හැට්ටය අඳිනවා. මුස්ලිම් පිරිමි ජුම්බා නම් ඇඳුම හා තොප්පිය, ගැහැණු හබායා නම් ඇඳුම හා හිසට ඉජාහාබ් පළඳනාව. බර්ගර් පිරිමි යුරෝපීය ඇඳුම. ඒකට අයිති වෙනවා කමිසය, කලිසම, කරපටිය, කබාය. ගැහැණු අය යුරෝපීය ගවුම අඳිනවා. ඊළඟට අපි බලමු ශ්‍රී ලංකාවේ විවිධ ජාතීන්ගේ ආගම් මොනවද කියලා. සිංහල බෞද්ධ ආගම අදහනවා. දෙමළ හින්දු ආගම අදහනවා. මුස්ලිම් ඉස්ලාම් ආගම අදහනවා. බර්ගර් ක්‍රිස්තියානි ආගම අදහනවා. දැන් අපි බලමු ඒ ආගම්වල ආගමික උත්සව මොනවද කියලා. බෞද්ධ වෙසක් පොහොය, පොසොන් පොහොය, ඇසළ පොහොය, සංඝමිත්තා පෙරහැර, මිහිඳු පෙරහැර. හින්දු මහා ශිව රාත්‍රී, නවරාත්‍රි දේව පූජා, දීපාවලි, තයිපොංගල්. ඉස්ලාම් හජ්ජි, රාමසාන් අබිනායකතුමාගේ උපන්දිනය. ක්‍රිස්තියානි නත්තල්, පාස්කු, අලුබදාදා, මහසිකුරාදා. ආගමික ස්ථාන හා සංකේත. ආගම බෞද්ධ, ආගමික ස්ථානයේ පන්සල, සංකේතයේ ධර්මචක්‍රය. හින්දු ආගමික ස්ථානයේ කෝවිල, සංකේතය ත්‍රිශූලය. ඉස්ලාම් ආගමික ස්ථානයේ මස්ජිදය, සංකේතය අඩසඳ හා තරුව. ක්‍රිස්තියානි ආගමික ස්ථානය පල්ලිය, සංකේතය කුරුසය. දරුවනේ දැන් ඔයගොල්ලන්ට ඒ ආගමික සංකේතවල රූප සටහන් බලා ගන්න පුළුවන්.